ආයම දවසක මට මතකයි බලංගොඩදී පෙරහැර ඔක්කොම බලංගොඩ පෙරහැර ලෑස්ති කළා මම හිතන්නේ එතකොට දෑල නිලමෙතුමා බලංගොඩ හිටියේ. ඔව් දෑල නිලමෙතුමා හිටියේ මුදිත දෑල කියලා. මම දේව නිලමෙතුමාගේ නිල නිවාසයට ඇවිල්ලා මම අනිත් ඔක්කොම කෑම කාලා ඉවර මම පෙරහැර දැන් යයිනේ කියලා කෑම කන්න ලෑස්ති වෙනකොට මට පෙනුන ජනේලෙකින් 3 wheel එකක් තියෙනවා බොහොම උඩ තැනක පොල් ගස්වල කරටිවල වගේ දැක්කේ මම. දැන් මට හිතා ගන්න බෑ මම දැන් කෑම කනවාද 3 wheel එක කොහොමද මෙතෙන්ද ගියේ කියලා බලනවාද කියලා පස්සේ මම දැක්ක ඇත්තටම දලයකින් ඉස්සල තමයි මේ 3 wheel එක තියෙන්නේ. දැන් මට ඉතින් දැන් දැනුණා මට කෑම කන්න නම් හම්බෙන්නේ නැහැ. ආයේ වේල් කීයක් කන්න වෙයිද දන්නෙත් නැහැ. කියලා මම එහෙම මේක තියලා ඇවිල්ලා බලනකොට ඇත්තටම ඉන්දිරාජා මොන හරි ප්‍රශ්නයක් වෙලා මේ 3 wheel තියෙන තැනින් දුවලා එක 3 wheel එකක් දලේ ගාලා උස්සගෙන දැන් ඌට ඒක දලෙන් ඉන්දිරාජගේ දල නැවිලා තියෙන චුට්ටක්. දැන් මේක ඌ ඔළුව හොල්ලන්න ඌ හදනවා එළියට දාන්න. ඇත්තටම 3 wheel එකේ දලේ හොඳට රැඳෙනවා. ඉතින් ඌට ඒක එළියට දාගන්න ක්‍රමයක් නැතුව හිටියේ. ඉතින් කොහොම හරි පැය භාගයක් විතර නටලා කොහොම හරි කරලා එළියට දාගත්ත 3 wheel එක. ඉතින් එළියට දානකොට ඇත්තට මේක 3 wheel එකක් වගේ තිබුණේ නැහැ. අමුතු විදියකට තිබුණේ. කොහොම වුණත් ඒ සිද්ධිය මතකයි.